මාසික සුද්ධ වීම නතර වීම. මම ඩොක්ටර් ලහිරු අද මේ ගැන කතා කරමු. මේකට මෙනපෝස් එක කියනවා ආර්ථවහරණය කියලා කියනවා. මේක තමයි අද මාතෘකාව. එතකොට ඔයාලා දන්නවා ගැහණු කට්ටියට මාසෙන් මාසෙට මාසික සුද්ධ වීම සිද්ධ වෙනවා. එතකොට අවුරුදු 45 වගේ පැන්නට පස්සේ එක එක්කෙනාට වයස වෙනස් වෙන්න පුළුවන්. අවුරුදු 45 වගේ පැන්නට පස්සේ ඕක නතර වෙනවා. ඕක තමයි ආර්ථවහරණය එහෙම නැත්නම් මෙනපෝස් එක කියලා කියන්නේ. එතකොට ඕකෙදි වෙන්නේ මොකද්ද? ඔයාලගේ ඩිම්බ කෝෂ දෙක ඩිම්බ නිකුත් කිරීම ඔවියුලේෂන් එක නතර කරනවා, ඩිම්බ මෝචනය නතර කරනවා. එතකොට ඔයාලගේ ඇඟේ තියෙන ගැහණු හෝමෝන් එක ඊස්ට්‍රජන් කියලා හෝමෝන් එකක් තියෙන අන්නේ හෝමෝන් ලෙවල් එකට අක් ගාලා අඩු වෙනවා. හරිද? එතකොට අපි කතා කරමු ඕකෙදි වෙන්නේ මොකද කියන එක. ඕකෙදි ප්‍රශ්න ටිකක් එන්න පුළුවන්. පොඩි ප්‍රශ්න එන්න පුළුවන්. ඊට කලින් මම කියන්නම් මේ ඊස්ට්‍රජන් කියන හෝමෝන් එක ඇඟේ තියෙනකොට ගැහණු කට්ටියට ගොඩක් ප්‍රොටෙක්ටිව් ඉෆෙක්ට්ස් තියෙනවා. ඒ කියන්නේ ඔය කොලෙස්ටරෝල් හැදෙන එකට ඊට පස්සේ ආතරයිටිස් වගේ රෝග එන එකට ඔය ඊස්ට්‍රජන් නිසා ප්‍රොටෙක්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඊස්ට්‍රජන් තියෙද්දි ඒවා එනවා අඩුයි. හරිද? එහෙම එකක් තියෙනවා. හැබැයි ඊස්ට්‍රජන් කියන එක මෙනපෝස් එකෙන් පස්සේ අඩු වුණාට පස්සේ ওই ප්‍රශ්නේ එන්න පටන් ගන්න පුළුවන් ආතරයිටිස් එහෙම. තව ප්‍රශ්න තියෙනවා. මෙනපෝස් වල ගැහණු කට්ටිය ඉන්න හස්බන්ඩ්ලා දන්නවා ඇති. එයාලගේ මූඩ් ස්විංස් එහෙම එනවා. ඒ කියන්නේ හිටපු ගමන් තරහ යනවා. ඒ වගේ දේවල් වෙන වෙලාවල් හස්බන්ඩ්ලා ඕන තරම් එක්ස්පීරියන්ස් කරලා ඇති. ඊට අමතරව හොට් ෆ්ලැෂස් කියලා එනවා. හොට් ෆ්ලැෂස් වලදී වෙන්නේ ඔය ඇඟේ උඩ කොටස නිකන් රතු වෙන්න පුළුවන්, රස්නයක් දැනෙන්න පුළුවන්, නිකන් උෂ්ණ වැඩි වෙලා වගේ කියලා තමයි අපිට ඔය පේෂන්ට්ලා කියන්නේ. එහෙම එකක් කියන පොඩි රතු ගතියක් එන්න පුළුවන් මූණ වල එහෙම. හරිද? එතකොට ඕවා එන්න පුළුවන්. ඊට පස්සේ යෝනි මාර්ගයේ ඩ්‍රයිනස් එක. ඒ කියන්නේ යෝනි මාර්ගයේ පොඩි වියලි ගතියක් එන්න පුළුවන්. සෙක්‍රීෂන්ස් අඩු වෙලා. එතකොට සෙක්ස් කරනකොට පොඩි කැක්කුමක් එහෙම එන්න පුළුවන්. ඊට පස්සේ මං කිව්වා වගේ මොනවාද ආතරයිටිස් එන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. මූඩ් ස්විංග්ස්. හිටපු ගමන් තරහ යනවා. හිටපු ගමන් හොඳට ඉන්නවා. හිටපු ගමන් තරහ යනවා. ඊට පස්සේ ඇන්ක්ෂස් වගේ වෙන්න පුළුවන්. නිකන් පොඩි ඇන්සයිටි එකක් එන්න පුළුවන්. ඔය වගේ ලක්ෂණ එනවා මෙනපෝස් එකෙන් පස්සේ අර හෝමෝන් ලෙවල් වල හෝමෝන් එකත් එක්ක එන ප්‍රශ්න වලට රැට නිින්ද යන්නේ නැහැ. ඔය වගේ දේවල්. එතකොට ඔයාලට ට්‍රීට්මන්ට්ස් මොනවද? මේ හොට් ෆ්ලැෂස් වල වගේ දේවල් වලට ගොඩක් වෙලාවට නැත්තම් යෝනි මාර්ගයේ ඩ්‍රයිනස් එකට වගේ දේවල් වලට ගොඩක් වෙලාවට හෝමෝන් රීප්ලේස්මන්ට් තෙරපි කරන්න පුළුවන්. හෝමෝන් රීප්ලේස්මන්ට් තෙරපි කරන එක ඒක VOG කෙනෙක් ගාවට ගිහිල්ලා ඔයාලට ඒක සුදුසුද කියලා බලලා හරියට ඔයාලා බලලා පටන් ගන්නවා මිසක් නැතුව බෑ. VOG කෙනෙක් ගාවට මේකට අනිවාර්යයෙන්ම යනවා. ඔයාලා මේ දේවල් කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒක තමයි පළවෙනි කතාව. ඊට පස්සේ ඉතින් ඔය ඇන්ක්ෂස් ගතියට ඊට පස්සේ පොඩි ડિප්‍රෙසිව් මූඩ්ස් ආවොත් මූඩ් ස්විංග්ස් ආවොත් ඒවට වෙනම බෙහෙත් තියෙනවනේ. ඒවට ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා වෙනම බෙහෙත් ගන්න පුළුවන්. ඔය වගේ දේවල් තමයි. ඒකෝර මම කිව්වේ මෙනපෝස් එක කියන්නේ මොකක්ද? මෙනපෝස් එකේදී ඇඟ ඇතුලේ වෙන්නේ මොකද්ද? හෝමෝන් වලට වෙන්නේ මොකද්ද? සහ මෙනපෝස් එක උනාට පස්සේ ගැහණු කට්ටියගේ සිදුවෙන වෙනස් වීම මොනවද කියන එක තමයි මම කිව්වේ. හරි මේ වීඩියෝ එක සරල වීඩියෝ එකක්. හැමෝටම හැම ගැහණු කෙනෙක්ටම එක්ස්පීරියන්ස් කරන්න වෙන දෙයක්නේ. දෙයක් ඉගෙන ගත්තා නම් මට සපෝට් එකක් විදිහට වීඩියෝ එක ෂෙයා කරලා, ලයික් කරලා, මගේ TikTok Facebook accounts දෙකම follow කරලා දාන්න. Thank you very much.